ඔන්න ඉතින් අද මං අරන් ආවේ අලුත් අවුරුද්දට ඔයාලට ඉක්මනින්ම හදන්න පුළුවන් කෑම රෙසිපි එකක්. ඉතින් මේකේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි පෝල්. ඊගාවට අයිසින් සුගර් ටිකක් අරන් තියෙනවා මං. ඊගාවට රෝස පාට වර්ණක ටිකක් අරගෙන දෙනවා. ඊට පස්සේ උක්කු ටින් කිරි මිලිලිටර් 200ක් තමයි මං අරන් තියෙන්නේ මෙතන. ඉතින් මේකට මේ ඔක්කොම ಜಾති අත්‍යවශ්‍ය නෑ. ඔයාලට කලරින් දාන්න නැතුව අයිසින් සුගර් නැතුව මේක හදන්න පුළුවන්. මොකද ටින් කිරි වල ගොඩක් පැණි රස තියෙනවා. හැබැයි අයිසින් සුගර් ටික දැම්මේ පොල් එකතු කරනකොට ඒ පැණි රස ගතිය පොල් එකට එකතු වෙන නිසා. ඉතින් මම මෙතන ඩෙසිකේටඩ් කොකොනට් නෙවෙයි අරන් තියෙන්නේ. ගෙදර පොල් ගෙඩියක පොල් තමයි ගත්තේ. ඒක නිසා ටික දවසක් තියන්න පුළුවන් වෙන්න තමයි මම පොල් ටික මේ විදිහට පෑන් එකකට දාලා තෙත ගතිය අයින් වෙනකම් චුට්ටක් බෙදගත්තේ. ඉතින් ඔයාලා ඩෙසිකේටඩ් කොකොනට් ගන්නවා නම් මේ දේ කරන්න ඕනේ නෑ. ඔන්න දැන් පොල් ටික කබලේ බෙදෙනවා. එතකොට මේකේ පාට පොඩ්ඩක් වෙනස් වෙගෙන එනකොට මම මේක ලිපෙන් අයින් කරගත්තා. මොකද නැත්තම් මේක දුඹුරු පාට වෙනවනේ. මට අවශ්‍ය ප්‍රමාණයට මේක විනාඩි 2-3ක් මේ විදිහට පෑන් එකේ දාලා තෙත ගතිය අයින් කරගත්තා. ඊගාවට පාට වෙනස් වෙගෙන එනකොට ටක් ගාලා මම මේ ටික ලිපෙන් අයින් කරගත්තා. ඊගාවට මේක පොඩ්ඩක් නිවෙන්න ඇරලා මේකට මං උක්කු ටින් කිරි ටිකක් දාගෙන අයිසින් සුගර් ටිකක් දාගෙන හොඳට කලවම් කරගත්තා. ඒකල්ලා ඒක සමාන කොටස් දෙකකට බෙදාගත්තා. ඉතින් කොටස් දෙකෙන් එක කොටසකට මම මෙන්න මේ විදිහට රෝස පාට කලරින් ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගත්තා. ඉතින් මේකේ යට ලේයර්ස් එක දාපු එක නම් මං වීඩියෝ කරලා නැහැ. ඒක මට අමතක වුණා. අමතක වුණා කියන්නේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් උඩ කලරින් එක දාලා දාපු ලේයර්ස් එක තමයි මේ තියෙන්නේ. මං ගත්ත පයිරෙක්ස් කන්ටේනර් එක ලොකු වැඩි. මං හදාගත්ත ප්‍රමාණයට. ඒක නිසා මං මේකෙන් භාගයකට තමයි මේක පුරව ගත්තේ. ඉතින් යට ලේයර් එක හොඳට තද කරලා ඊට උඩින් කලරින් දාපු ලේයර් එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් ස්පැචුවල එකකින් තද කරගන්න තමයි තියෙන්නේ. මේකට වෙන මොකුත්ම ඕනේ නෑ. මේක මේ විදිහට තද කරලා ඉතින් මට තිබ්බ ටූල්ස් වලින් තමයි ඔන්න මම මේක කරගත්තේ. මං හැම වෙලේම කියනවනේ අපිට තියෙන දේවල් වලින් අපි දේවල් කරන්න පුරුදු වෙන්න ඕනේ. හැමදේම නෑ බෑ කියලා ඉන්නේ නැතුව. ඉතින් ඔන්න ඔය විදිහට උඩ ලේයර් එකක් දාලා මං ඒක පිළිවෙලට පොඩ්ඩක් තද කරගත්තා. ඉතින් ඒකට මම පාවිච්චි කරේ මගේ කේක් ස්මූතර් එක. ඉතින් ඔයාලට මේකට ඕන දෙයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක සෙට් වෙන්න පැයක් දෙකක් ෆ්‍රිජ් එකේ තිබ්බහම ඇති. හැබැයි මං ඉතින් රෑ පුරාම ෆ්‍රිජ් එකේ දාලා තියලා පහුවදා උදේට තමයි මේක කපා ගත්තේ. හැබැයි ඉතින් පහුවදා උදේ බලනකොට මේකෙන් භාගයක් තිබුණෙත් නැහැ. ඉතින් අපේ ගෙදර හැම කෑමක්ම හදපුවාම ඔන්න ඔය විදියට තමයි වෙන්නේ. උදේ බලනකොට ෆොටෝ එකක් ගන්නවත් හරි විදිහට ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න බලන්නකො ඉතින් මම මේක කෑලි ටික කපා ගත්තා. ඔච්චර තමයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේකේ නම තමයි කොකොනට් අයිස්. මේක හදාගන්න ඉතාම ලේසි.